සුබ දවසක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ ලංකාවේ තියෙන යෝගට් ගැන. ලංකාවේ තියෙන යෝගට් ඇත්තටම යෝගට්ද? මොකද මේ ලංකාවේ මම දැකලා තියෙන විදිහට යෝගට් හැම එකක්ම ජෙලටිනුයි සීනි කලවම් කරලා තමයි හදන්නේ ගොඩක්ම. ඉතින් ඒක ඇත්ත යෝගට් නෙමෙයි. ඉතින් අර රහයි වගේ දැනුණට ඒක ඇත්තටම එච්චර හොඳත් නැහැ. මොකද සුගර් කන්ටෙන්ට් එක වැඩි. ඊට පස්සේ ජෙලටින් දාලා තමයි හදන්නේ. සාමාන්‍යයෙන් ඔරිජිනල් යෝගට් එකක් නෙමෙයි. ඉතින් දැන් මම මෙන්න මේ යෝගට් එක මේ යෝගට් එක ගත්තේ ඇවිල්ලා මෙහි මම ඉන්නේ පෝර්තෝවල. එතකොට මෙහි සුපර් මාකට් එකකින් ගත්තේ මෙන්න මේ යෝගට් එක. මේ යෝගට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් බලන්න. මේ යෝගට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේවල සුගර් ඇඩ් කරලා නැහැ. මේකේ සුගර් නැහැ. එතකොට මේකට ජෙලටින් ඇඩ් කරලත් නැහැ. එතකොට මේකේ ගාණ ඇවිල්ලා මෙහි කරන්සි එකෙන් වෙන්නේ යූරෝ 1.79. හරිද? 1.79. එතකොට ලංකාවේ මම හිතන්නේ මේ යෝගට් එකක් ගන්න පුළුවන් කියලා. මොකද ලංකාවේ තියෙන්නේ මේ වගේ යෝගට් එකකට කියලා ග්‍රීක් යෝගට් එක. එතකොට මේ යෝගට් එකේ කැපැසිටි එක ග්‍රෑම් 500යි. ඉතින් ඒ ගානට ගන්න එක ඇත්තටම ලාභයි. අනික මේක ඔරිජිනල් යෝගට් එකක්. ඔන්නම් මම අරලා පෙන්නන්නම් දැන් කොහොමද මේකේ ඇතුළ කියලා. දැන් අපි ගන්න යෝගට් එකයි මේ යෝගට් එකයි සම්පූර්ණ වෙනස්. අතන මම මේක යූස් කරලා තියෙනවා. මේ මම ඕපන් කරනවා. මට පේනවා ඇති. මේ යෝගට් එක නිකන් මේ ඒක දිය වෙලා වගේ තියෙන මේක මේ ෆ්‍රිජ් එකේ තිබුණා. මේක දිය වෙලා නෙමෙයි මේ තියෙන්නේ. මේක තමයි නියම යෝගට් එක. මේක කැටි ගහන්නේ නැහැ. අර වගේ නිකන් මිදිලා තියෙන්නේ නැහැ මේ යෝගට් එක. මේක තමයි ඔරිජිනල් යෝගට් එක. අපි එහෙ කන්නේ ඇවිල්ලා මේක කොහොම කරා නිකන් කෑලි කඩලා ගන්න පුළුවන්. මොකද ජෙලටින්. අනික සුගර්. දැන් මේකේ ජෙලටිනුත් නැහැ සුගරුත් නැහැ. මේ ඔරිජිනල් යෝගට් එක. ඔරිජිනල් යෝගට් හදන විදිහට ඔයාලා හදලා බලන්න ගෙදරදී කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේ විදිහටම තමයි යෝගට් එකක් හැදෙන්නේ. ඒක කැටෙන්නේ නැහැ කියලා අර මිදෙන්නේ නැහැ කියලා ඒක මේ වෙන්න එපා. ඒක ඇවිල්ලා මේ නැචරල් යෝගට් හදනකොට මෙහෙම තමයි ඉන්නේ. ඉතින් ගොඩක් අය ඉතින් අර එහෙමත් හිතනවා ඇති අනේ මගේ යෝගට් එක හරියට සෙට් උන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ දැම්මට ඒක හරියට ආවේ නැද්ද? නෑ. ඒක නෙමෙයි මේක තමයි හරි යෝගට් එක. ඒ කියන්නේ ඔයාලට මෙහෙම යෝගට් එකක් ආවනම් එහෙම ගෙදර හදලා මේක තමයි හරි යෝගට් එක. මොකද අරවට ජෙලටින් දානවා. ඒකයි මේ විදිහට නැත්තේ. මේ බලන්නකෝ මේක තනිකර ග්‍රීක් යෝගට් එක වගේ. මේ ග්‍රීක් යෝගට් එකක් එහෙ ගන්න පුළුවන් ද රුපියල් 370ට 380ට වගේ. ඉතින් මේක මිලිලිටර් 500 380ක් වගේ තමයි එහෙන් සල්ලි වලින් මෙහෙ වැටෙන්නේ. ඉතින් ඇත්තටම ලාභයි. මේකේ ටේස්ට් එක නියම රසක් තියෙනවා. ඔව් ඇත්තටම හොඳයි. මේකක් ළමයිට එහෙම දෙන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. එහෙ මේවා හදන්නේ නැහැ. ළමයිට උනත් හදලා දෙන්නේ සීනි ගොඩ කරලා වෙන ඒවා දාලා එහෙම හදන යෝගට් තමයි ලංකාවේ තියෙන්නේ. ඇත්තටම මේ ගානට ඇත්තටම මෙහෙ වටිනවා. මොකද දැන් එහෙම මේවා හදන්න බැරි කමක් නැහැ ඒ ගානට. මෙහෙ හදන්නේ නැහැ. මොකද තව මේකට සීනි ඇඩ් කරොත් මේ කැපැසිටි එක තව අඩු කරන්න පුළුවන්. එතකොට මේකෙන් සාමාන්‍යයෙන් 4න් එකක් වගේ දානවා සීනි. ඊට පස්සේ ඒකට ජෙලටින් ඇඩ් කරනවා. එහෙම වුණාම වතුරත් ඇඩ් කරන්න පුළුවන්. එහෙම ඇඩ් කරාම මේ ඇඩ් කරලා තමයි එහෙ විකුණන්නේ. එතකොට ලාභයක් තියෙනවනේ කම්පැනි වලට. ඒක තමයි වෙන්නේ. ඉතින් මොන යෝගට් එකක් ගත්තත් ඒ විදිහ තමයි. හරි ග්‍රීක් යෝගට් එක විතරයි හරි විදිහකට එන්නේ. ඒකත් ඒ ග්‍රීක් යෝගට් එක වගේ තමයි මේක. ඉතින් එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්.